අයිබෝන් මාසේ අන්තිම සිකුරාද දවසේ අපි අනිවාර්යයෙන්ම ෂායිෆෙන් non-stop attack එකක් වාට අහන්න බලන්න දෙනවා කියලා දැන් නම් ඉතින් 아무තුන් කියන්න දෙයක් නෑ ඔයා දන්නවා හැම මාසෙකම අවසාන සිකුරාදා දවසේ සංගීත කණ්ඩායම් දෙකකට non-stop වලින් attack කරන්න තමයි අපි ඉතින් chance එක දෙන්නේ. ඉතින් අද දවසේදී ලංකාවේ ඉන්න ජනප්‍රියම සංගීත කණ්ඩායම් දෙකක් ඔන්න ලෑස්ති ෂායිෆෙන් non-stop attack එකේ attack කරන්න. දැන්ටමත් ඔයා දන්නවා සංගීත කණ්ඩායම් දෙක කවුද කියලා සමාජිකයෝ දෙන්න ඉන්නවා. මේ තමයි කැප්ටන්ලා දෙන්න. වෙනසක් කියලා කියන්නේ දෙගොල්ලම දකුණේ. දකුණේ ගැම්ම කියලා කියනවා මම දකුණේ නෙවෙයි. නමුත් දකුණේ ගැම්ම තමයි අද පෙන්වන්න ලෑස්තිලා ඉන්නේ. ඔව් දෙපැත්තෙම දකුණේ ගැම්ම තමයි තියාගෙන ඉන්නේ. තංගල්ලේ අහුම්ගල්ලේ. කොහොම හරි දකුණු පළාත නියෝජනය කරලා තමයි අද දවසේ non-stop attack එක දෙන්න හදන්නේ. විශේෂයෙන්ම මේ සංගීත කණ්ඩායම් දෙක ගත්තොත් එහෙම ඇවිල්ලා මේ ආධුනික සංගීත කණ්ඩායම් දෙකක් නෙවෙයි. මෙතන ගොඩක් කලාවට ආධුනික සංගීත කණ්ඩායම් වලට අවස්ථාව ලබා දෙන තැනක් ෂායිෆෙන් සින්දු කාමරේ. නමුත් මේ දෙන්න ගත්තොත් එහෙම හොඳට පළපුරුදු දෙන්නෙක්, හොඳට දන්න කියන දෙන්නෙක්, ඒ වගේම සංගීත කණ්ඩායම් දෙකත් ඒ වගේ දක්ෂතාවයේ කොයි පැත්තේද වැඩි කියලා කියන්න බෑ. ඒක ඔබ තමයි තීරණය කරන්න ඕනේ. කොහොම හරි අපි ලෑස්ති අද දවසේදී පැය 3ක් එක දිගට non-stop වලින් attack කරන්න දෙන්න. මම මේගොල්ලෝ ප්‍රැක්ටිස් කරන එක අහගෙන හිටියා. අත්තම කියනවා නම් මට හිතා ගන්න බෑ දැන් දෙගොල්ලෝ කවුද හොඳ කියලා කියන්නේ කියලා. දෙගොල්ලෝම සුපිරියටම ගහනවා. ඉතින් මේක බලන්න පුළුවන් සජීවීව රැනවේට අපි පොඩ්ඩක් සංගීත කණ්ඩායම් දෙකත් එක්ක කතා කරමු. මුලින්ම දීපාල් එක්ක කතා කරමු. අංගල් ෆ්ලෙමින්ගෝස් සංගීත කණ්ඩායමේ නායකතුමා. මේ කොච්චර කාලෙද සංගීත කණ්ඩායම පටන් අරන්? දැන් අවුරුදු 20ක්. අවුරුදු 20ක්. වයස කීයද? පොඩි කාලේ ඉස්කෝලේ යන කාලේ ඉඳන්. දැන් අවුරුදු 20ක මම ඒකයි කිව්වේ අර මේ සංගීත කණ්ඩායම් දෙකම ඇවිල්ලා හොඳ පළපුරුදු ක්‍රීඩකයෝ ඉන්න සංගීත කණ්ඩායම් දෙකක් කියලා අද දවසේ මොකද හිතන්නේ මේ non-stop attack එක ගැන? මොකද සාමාන්‍යයෙන් ඕගොල්ලෝ attack කරලා තියෙනවා. නමුත් මෙතන සම්පූර්ණයෙන්ම non-stop විතරයි. එක සින්දුවක් ප්ලේ කරන්න බෑ දීපාල්. මේක සම්පූර්ණ non-stopම ඔයා ප්ලේ කරන්න ඕනේ. අනිවාර්යයෙන්. මේ අතර මුලින්ම මේ ස්තුතිවන්ත වෙන්න ඕනේ ෂායිෆ් එකට, හේනෝසිල්ල මෙතුමාට, කෙවින්ට ඇත්තටම මාර සපෝට් එකක් දීලා දෙනවා. අවුරුදු 20ක් කිට් වෙන්නවත් අපිට උඩට එන්න බැරි වුණා. හැබැයි ෂායිෆ් එක දීපු උපරිම සපෝට් එකෙන් තමයි ඇත්තම අපි මෙතන ඉන්නේ අද. හිතනවා ආචාර කරනවා ෂායිෆ් ක්‍රූ එකට මේ සභාපතිතුමා ඇතුළු හැම දෙනාටම. ඒකෙම අපි හොඳ ගේමක් දෙන්න. රුක්ෂිලා කියන්නේ සුපිරි බුලට්. ඒ කියන්නේ රුක්ෂි ඉන්නවා, රත්නපාල මාම ඉන්නවා, බුද්ධික ඉන්නවා. අපි හොඳ සෙට් එකක් ඉන්නවා. මේ අපි ඉතින් රුක්ෂිලා කියන ඇත්තම මනුස්සකම් දෙන සුපිරි බෑන්ඩ් එකක්. අද සුපිරි ෂෝ එකක්. මම දන්නවා රුක්ෂිලත් අපට ගේම දෙනවා. අපිත් රුක්ෂිලාට උපරිම ගේමක් දෙනවා. ඔය ඇත්තටම අපි බලාපොරොත්තු වෙන්නේත් ඒක තමයි. නමුත් මෙතන තරගයක් කියලා කිව්වට ඇත්තටම තරගයක් විදියට තියන්න අවශ්‍ය නිසා තරගයක් තියෙනවා. නමුත් මේ සංගීත කණ්ඩායම් දෙගොල්ලොම සමානයි. ඉතින් අපි හෙට දවසේදී WhatsApp channel එකට දානවා නිකන් මෙයාට ඔයා කැමති සංගීත කණ්ඩායම හොඳටම ප්ලේ කරේ කවුද කියලා අපිට වෝට් කරන්න කියලා. ඒ දෙකත් දෙන්න මතක තියාගෙන ඉන්න එක හොඳයි. රුක්ෂිකින් ආව සංගීත කණ්ඩායම් දෙක කොච්චර දැන් ඔයාගේ සංගීත කණ්ඩායම කොහොමද අවුරුදු කීයද? ටැංගෝ චිල් සංගීත කණ්ඩායම අතර අවුරුදු දෙකක් වගේ ඉන්නේ. අවුරුදු දෙකට අපි ෂායිෆ් එකේ සින්දු කාමරේ දැන් තුන් පාරක් ප්ලේ කරලා තියෙනවා. දැන් ඔයාගේ එක්ස්පීරියන්ස් එක කොච්චර කාලද ඔයාගේ සංගීත කණ්ඩායමත් එක්ක ගත්තොත්? අපි නිකන් කියමුකෝ සංගීත කණ්ඩායම අලුතෙන් පටන් ගත්තා. මගේ මියුසික් අවුරුදු 5ක්. ඒක තමයි මම කිව්වේ. මේ හොඳ පළපුරුදු ක්‍රීඩකයෝ දෙන්නේ කියන්නේ. මට ඇහුණා දීපාල් අලුතින්ම non-stop 7ක්ම මේකට ඇදුවා කියලා. අනිවාර්යෙන්. මොකද මේ අපි රසිකයන්ට දැන් මම ෂායිෆ් සින්දු කාමරේ 10 පාරකට වඩා ප්ලේ කරලා තියෙනවා. ඉතින් මම හිතුවා කරන වැඩේ හරියටම කරන්න ඕන. මොකද මේ සින්දු කාමරේ ක්‍රූ එක වැඩක් බාර දෙන්නේ හරියට හොඳට වැඩේ ක්වොලිටියට කරනවා විතරයි දෙන්නේ. ඉතින් ක්වොලිටිය මට තියාගන්න ඕනේ. ඒක නිසා මම කිව්වා බෑන්ඩ් එක සෙට් කරමුකෝ. ගහන වැඩේ හොඳටම ගහන්න ඕන. අලුතෙන්ම රසිකයන්ට පොඩි දෙයක් දෙන්න ඕන. සින්දු කාමරේ හරහා. කියන්නේ කිසිම තැනක මේක තාම ගහලා නැහැ. මේ සින්දු අද තමයි ෂායිෆ් එකෙන් තමයි මට අහන්නේ. මුලින්ම අහන්නේ. ඉතින් හොඳ non-stop එකක් අහන්න අපි සලස්සලා දිනවා. බලන්න ඉතින් ඔයාලා කමෙන්ට් එක දෙන්න. හොඳද නරකද කියලා. ටැංගෝ චිල් එකේ රුක්ෂිගේ non-stop එකක් මේ දවස්වල බලන්නේ කොයිද බං මේ හැමතැනම ඒ non-stop එක ගැන කියපාද ප්ලේ කරනවනේ ඒකනේ. ඇත්තටම මේ non-stop එක මාර විදියට වයිරල් වුණා. ඔව්. මටත් ගොඩක් සතුටුයි. හැමතැනම ඉල්ලනවා ඒ සින්දු ටික. අපිටත් මැසේජ් එනවා ගොඩක් ඒ non-stop එක කරේ. ඒකට ඇත්තම ගොඩක් නිහතමානී සතුටක් තියෙනවා ගොඩක්. ඉතින් non-stop එකක් දෙනවද? තව අලුත් non-stop කිහිපයකට බලාගෙන යන්න
ලස්සන වැඩක් දෙන්න ආසාවෙන් ආවා. හැමෝටම ලස්සන වැඩක් බලන්න පුළුවන් මතරයට. අද නම් සුපිරිම ඇටැක් එකක් තියෙයි. මේක වචන වලින් කියනවට වැඩිය අනිවාර්යයෙන්ම බලන එක තමයි හොඳ. ඉතින් දකුණේ ගැම්ම තියෙනවා. දකුණේ ගැම්ම පෙන්වන්නත් ඕනේ මේ ෂායි FM එක බලන අහන කට්ටියත් කොහොමද කියලා අනිවාර්යයෙන්ම ෂායි FM YouTube channel එක subscribe කරලා තියාගන්න. අපි ලෑස්ති 9 ඉඳන් මේක සජීවීව වාට අහන්න බලන්න දෙන්න. මේ රෙකෝඩ් කරලා දාන දේවල් නෙවෙයි. මේ දෙන්න මේ සජීවීව පේන්නේ ඉන්නවා. ඒ කියන්නේ මේක සම්පූර්ණයෙන්ම 100%ක්ම සජීවී ඇටැක් එකක් තමයි තියෙන්නේ. ඉතින් සුබවදනවා අවුංගල්ල ලිවිං ගෝස් දීපාල්ට ඒ වගේම රුක්ෂි ටැංගෝචිල් සුපිරිම සංගීත කණ්ඩායම් දෙකක් අපි ඇත්තටම සතුටුයි මේ සංගීත කණ්ඩායම් දෙක එකතු කරලා මේ විදියට තරගයක් දෙන්න ලැබීම ගැන ඔයාට ආදරය කරන ටැංගෝචිල් එකට ආදරය කරන කට්ටියට කියන්න තියෙන මොකද්ද ටක් ගාලා හැමෝටම බලලා අපේ අද ෂායි ෆ්ලිප් සින්දු කාමරේ බලලා ලස්සන කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා බොහොම ආදරෙන් ඉල්ලනවා ඔයාලා හැමෝගෙම. දීපල් අවුංගල්ල ෆ්ලේමින්ගෝස් මට කියන්න තියෙන්නේ මේ ඇත්තටම අද ෂෝ එක බලලා අපේ බෑන්ඩ් එකම සුපිරියටම මන් දන්න වැඩේ වෙනවා කියලා ඔයාලා කමෙන්ට් එකක් දෙන්න. ෂායි FM සින්දු කාමරේ අද non stop night එක කවුද හොඳ කවුද නරක නෙවෙයි වැඩේ ගොඩ දාන්න හැමෝම ලයික් කමෙන්ට් දීලා channel එකත් උස්සලා ගන්න කියලා මගේ යාළුවෝ කොට මං කියනවා. තරගයක් වුණාම කවුරු හරි එක්කෙනෙක් මුලින් බැට් කරන්න වෙනවනේ. ඔයාගාවනේ කාසි මං ගාව හරි. දැන් අපි කාසිය වාසිය බලන්න තමයි ආදර මම නිකන් මේ ටොස්ට් එක දාන්න කලින් නිකන් අත්වා ජයග්‍රහණය කරොත් කාසිය වාසිය මොකද කරන්නේ ඕගොල්ලෝ මුලින්ම බැට් කරනවා නැත්නම් මේගොල්ලන්ට බැට් කරන්න දෙනවා. බැට් කරනවා. ඕගොල්ලෝ බැට් කරනවා. ඔයාට හම්බුණා නම් මොකද්ද කරන්න හිතාගෙන ඉන්නේ? හම්බුනාට පස්සේ තමයි හිතන්න වෙන්නේ. අපි එන බලමු කවුද දෙන්න ඉල්ලන්නේ? හරි මම ඉල්ලනවා. හරි. ඉල්ලුවේ නෑ. මමද ඉල්ලන්නේ. හෙඩ් ටේල් දෙක කියනවා. නැත්නම් මට තමයි තිබ්බේ ගන්න. හරි. හා? ටේල්. කාසි වාසිය ජයග්‍රහණය කරනවා. දීපාල් ප්‍රමුඛ ඔංගල්ල ලිවිං ගෝස් සංගීත කණ්ඩායම. මොකද ඔයාගේ තීරණය මොකද කරන්නේ? අපුලි බැට් කරන මුලින්ම හරි. මුලින්ම ඔන්න සංගීතය සපයන්න ලෑස්ති වෙලා ඉන්නේ. කරලා ෆලෝ කරන්න දෙනවා. රයිට්. අවුංගල්ල ෆ්ලේමින්ගෝස් තමයි කාසිය වාසිය ජයග්‍රහණය කරන්නේ. ඒ අනුව දීපාල් තීරණය කරනවා මුලින්ම ඔන්න ඒගොල්ලන්ගේ ඇටැක් එකේ non stop ඇටැක් එකේ මුලින්ම වැඩකට දාන්න. ඉතින් ලෑස්තිලා ඉන්න. රෑ 9ෙදි අපි ලෑස්ති සජීවීව සංගීත කණ්ඩායම් දෙකත් එක්ක සුපිරිම ඇටැක් එකක් දෙන්න. එහෙනම් රෑ 9ට සජීවීව අහමු බලමු ෂායි FM YouTube channel එකේ. Yeah.